අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා SL Science Academy YouTube channel එකට. විශේෂයෙන්ම කාරණා මතක් කරන්න ඕන ඔයාලට පුළුවන් මේ channel එක මගින් 6 ඉඳලා 11 ශ්‍රේණිය දක්වා විද්‍යා විෂයට අදාළ පාඩම් පරීක්ෂණ කටයුතු පිළිබඳව නැරඹීමේ අවස්ථාව මේ YouTube channel එකෙන් ලැබෙනවා. එපමණක් නෙවෙයි උසස් පෙළ ජීවිද්‍යාංශයෙන් ගණිතාංශයෙන් තාක්ෂණ විද්‍යාංශයෙන් උසස් පෙළ හදාගන්න සිසුන්ට අවශ්‍ය රසායන විද්‍යාව භෞතික විද්‍යාව පාඩම් වලට අදාළ කොටසුත් මේ YouTube channel එක වගේ ඔබට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඒ ආදරණීය දුපුතේ මේ ආදරණීය ඉල්ලීමක් තියෙනවා ඔයාලගෙන් ඉල්ලන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ YouTube channel එක පිළිබඳව ඔයාගේ යාළුවෝ දැනුවත් කරන්න. එයාලටත් විද්‍යා විෂය ඉගෙනීම සඳහා මේක පිටුවහලක් වේවි. ඉතින් ඔයාලා ඒ දැනුවත් කිරීම කරන්න කියන ආදරණීය ඉල්ලීම සිද්ධ කරනවා. ඉතින් අපි යමු අද දවසේ මාතෘකාවට. හුඟක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අනේ මට ඉගෙන ගන්න බැහැනේ කියන මතය. ඒ ඍණාත්මක සිතුවිල්ල අයින් කරගෙන ඔයාට හොඳින් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕන කියන කාරණේ පිළිබඳව තමයි පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. හිතන්න මේ ලෝකේ ඉන්න හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ගැන. එයාගෙන් අහුවොත් ඔයා ක්‍රිකට් වලට ආසද කියලා. එයා අනිවාර්යයෙන්ම කියනවා මගේ ජීවිතේ වැඩිපුරම ආස ක්‍රිකට් වලට. පාපන්දු ක්‍රීඩකයෙක්ගෙන් ඕක අහුවොත් අනිවාර්යයෙන්ම කියනවා පාපන්දු ක්‍රීඩාවටම කැමතියි කියලා. මේ ලෝකෙ දක්ෂම වයලින් වාදනය කීපයකින් ඇහුවොතින් එයා කියනවා අනිවාර්යෙන්ම මම වයලින් වාදනයට කැමතිම කෙනෙක් කියලා. එතකොට ඔයාලට පේන දෙයක් තියෙනවා. යම් ශේෂ්ත්‍රයක ඉහළින්ම වැජවෙන්නේ ආසාවෙන් හිටිය කෙනෙක්. ඉතින් ආදරණීය දරුවනේ ඔයා ඉගෙනීම කෙරෙහි ආසාව ඇති කරගන්න. එවිට ඔයා ඉගෙනීමෙන් අතිදක්ෂයෙක් බවට පත් කරන්න පුළුවන්. කවුරුවත් කියන නිසා ඉගෙන ගන්න එපා. තව බල කරන නිසා ඉගෙන ගන්න එපා. ඔයා ආසාව ඇති කරගෙන ඉගෙන ගන්න. අද දුවේ පුතේ ඉගෙනීම නිසා ඔයාලට බොහෝමයක් දේවල් ලැබෙනවා. මම කිහිපයක් කියන්න. ඉගෙනීම ලබාගෙන ඔයාලට පුළුවන් හොඳ රැකියාවකට යන්න. ඒ රැකියාවට ගියාට පස්සේ ඔයාලට පුළුවන් හොඳට මුදල් ඉපයන්න. ඉතින් මේ මුදල් ඉපීමේදී ඔයාලට පුළුවන් ඔයාලට කැමති දේවල් ගන්න. කෙනෙක් ආසාවෙන් ඉන්න පුළුවන් හොඳ ලස්සන කාර් එකක් ගන්න. කෙනෙක් ආසාවෙන් ඉන්න පුළුවන් හොඳ බයික් එකක් ගන්න. තව කෙනෙක් හැමදාම සතියකට සැරයක් ඇඳුම් ගන්න. මේ විවිධ ආශාවන් තියෙනවා. මේ විවිධ ආශාවන් සඳහා මුදල් උපයීම සඳහා තියෙන හොඳම ක්‍රමය තමයි හොඳින් ඉගෙනගෙන හොඳ රැකියාවක් ලබා ගන්න එක. ඉතින් ඒ විතරක් නෙමෙයි. මේ ඉගෙනීම ලැබපු කෙනාට සමාජයේ හොඳ පිළිගැනීමක්, ගරුත්වයක්, කීර්ති නාමයක් ලැබෙනවා. බලන්න වාගේ ඥාති අයිය කෙනෙක්, අක්ක කෙනෙක් විශ්වවිද්‍යාලයේ වරම් ලැබලා තියෙනවා නම් එයා ගැන නිතර පවුලේ උදවිය ගැන කතා කරනවා, ප්‍රශංසා කරනවා. ඔයත් අන්න අර අයියා වගේම දෙන්න. ඔයත් අන්න අර අක්කා වගේම දෙන්න. එයාලා වගේ ඉගෙන ගන්න, හොඳ තැනකට එන්න කියලා ප්‍රශංසා කරනවා. නැති තැනත් ඇති තැනත් ප්‍රශංසා සිද්ධ කරනවා. ඉතින් ඒ ප්‍රශංසාවට ආස නම් ඔයත් ඉගෙන ගන්න ඕන. ඔයාට මේ ජීවිතය තුළදී ඔයා කැමති දේවල් කරන්න, කැමති දේවල් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න නම් ඔයා ඉගෙන ගන්න ආස වෙන්න ඕන. පුතේ ඉගෙනීම නිසා ඔයාගේ ජීවිතය ස්ථාවර වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ අම්මා තාත්තා වයසට ගියාට පස්සේ හොඳට සලකන්න පුළුවන් වෙන්නේ හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කළොත් විතරයි. ඉතින් ඔයාට මේ ඉගෙනීම නිසා මේ ලෝකේ ඉගෙනීම නැති කෙනෙක්ට ලබා ගන්න බැරි හුඟක් දේවල් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් පුතේ මෙච්චර වටින දෙයක් තමයි ඉගෙනීම කියලා කියන්නේ. ඉතින් ඔයා ඉගෙන ගන්න ආස වෙන්න, ඔයාගේ ජීවිතය ගැන හිතන්න, ඔයාගේ ඉදිරි අනාගතය ගැන හිතන්න, අනාගතය ගැන හිතලා ඉගෙන ගැනීමට ආසාව කරන්න. ඉගෙන ගැනීමට ආසාව ඇති වෙනවා කියන්නේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හැම විෂයකටම ආස වෙන්න. එක් විෂයකට විතරක් නෙවෙයි හැම විෂයකටම ආස වෙන්න. ආස වෙලා ඉගෙනීම හොඳින් සිද්ධ කරන්න. පැහැදිලිද? ඉතින් එහෙනම් ඉගෙන ගන්න පුළුවන් වෙන්න පළවෙනියම කරන්න ඕන ඉගෙනීම කෙරෙහි ආසාව ඇති කරගන්න එක. ඉතින් අපි යමු දෙවෙනි කාරණේට. ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් වෙන්න නම් දෙවෙනි කාරණේ තමයි අවධානය. ඉගෙනීම කෙරෙහි හොඳ අවධානයක් දෙන්න. ඉගෙන ගන්න වෙලාවට ගුරුවරයා උගන්වන වෙලාවට හොඳ අවධානයකින් යුතුව දැඩි අධිෂ්ඨානයකින් යුතුව මම මේක මතක තියාගන්නවාමයි, මම මේ පාඩම කෙරෙහි හොඳ අවධානයක් දෙනවාමයි කියලා ඔයා හොඳින් අවධානය යොමු කරන්න පාඩම කෙරෙහි. මෙන්න මේ දෙවෙනි පියවර අනුගමනය කරනකොට ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙන කෙනෙක් බවට පත් වෙනවා. පළවෙනි පියවර ආසාව ඇති කර ගන්නවා. දෙවෙනි පියවර අවධානය උගන්වන වෙලාවට ඉගෙන ගන්න වෙලාවට හොඳ අවධානය යොමු. තුන්වෙනි එක පුතේ
තමන් කෙරෙහි දැඩි විශ්වාසයක් තියාගන්න. ඔයාටත් ඉගෙන ගන්න පුළුවන් කියන විශ්වාසය තියාගන්න. ඒ විශ්වාසය ඇති කරගන්න දෙයක් මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාගේ පන්තියේ පළවෙනිය වෙන්නේ එහෙම නැත්නම් ඔයාගේ පන්තියේ විද්‍යා විෂයට ගණිත විෂයට වැඩිම ලකුණු ලබා ගන්නේ ඔයාට වඩා වැඩිමල් කෙනෙක්ද? ඔයාගේ ඉස්කෝලේ නොවන වෙනත් ඉස්කෝලයක ඉගෙන ගන්න කෙනෙක්ද? ඔයාගේ ගුරුවරුන්ගෙන් අර වෙනත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නද? නෑ. ඔයා ඉගෙන ගන්න පන්තියේම, ඔයා ඉගෙන ගන්න විෂයෙම, ඔයා ඉගෙන ගන්න පෙළපොත්ම ඉගෙන ගන්න දරුවෙක් තමයි ඔයාගේ පන්තියේ පළවෙනියා වෙන්නේ. ඔයාගේ වයසම දරුවෙක් තමයි පන්තියේ පළවෙනියා වෙන්නේ. ඉතින් පුතේ, ඔයාගේ වයස කෙනෙක් ඒ දේ කරනවා නම් ඔයාටත් ඒ දේ කරන්න පුළුවන්. ඇයි ඔයාට මේ විදියට කරන්න බැරි? එහෙම කරන්න බැරි වෙන්නේ නැහැ. වෙනස තියෙන්නේ ඔයාගේ එයාගේ අතර වෙනස තියෙන්නේ ඇයි දන්නවද? අර මං කිව්ව කාරණා දෙක එයාට තියෙනවා. මොකද්ද? එයා ඉගෙන ගන්න ආස කෙනෙක්. ඉගෙන ගන්න වෙලාවට දැඩි අවධානය තියෙනවා. ආන්නේ කාරණා නිසා තමයි පුතේ එයා පන්තියේ පළවෙනියා වෙන්නේ ඔයාට ලකුණු අඩු වෙන්නේ. ඉතින් ඔයාට ඉගෙනීමට ආස වෙලා හොඳ අවධානයකින් යුතුව ඉගෙන ගත්තොත් අනිවාර්යෙන්ම ඔයාට පුළුවන් එයාගේ ලකුණු මට්ටම් වලට වෙන්න. පැහැදිලිද? ඉතින් ඔයා කෙරේ විශ්වාසය තියාගන්න. එතකොට මම දැන් කාරණා තුනක් කිව්ව ඉගෙන ගන්න පුළුවන්. මොකද්ද? පළවෙනි එක තමයි ඉගෙනීමට ආසාව ඇති කරගන්න ඕන. අවසාව ඇති කරගන්න ක්‍රමයක් මම කිව්වා. අවධානය දෙන්න ඕන. ඒක තමා කෙරේ විශ්වාසය තියෙන්න ඕන. හතරවෙනි කාරණය පුතේ ඔයා කරන වැඩ කොටස. ඒ පාඩම් කිරීමේදී කරන වැඩ කොටස ගැන ඔයා සතුටු වෙන්න. අනේ ඉතින් මම අද මෙන්න මේ කොටස මම පාඩම් කරානේ. මම හෙට ඊට වඩා වැඩි කොටසක් පාඩම් කරනවා. මට අද හරි සතුටුයි මේ කරපු කොටස මම වෙනද කිසිම වැඩක් කරන්නේ නැති කෙනෙක්. ඉතින් මම අද එක පිටුවක් හරි පාඩම් කරා. කරන ප්‍රමාණය ගැන හිතන්න එපා. විශාල ප්‍රමාණයක් නෙවෙයි, චූටි ප්‍රමාණයක් කරා. ඔයා ඒක සතුටු වෙන්න. ඔයා ඒ සතුට උපයෝගී කරගෙන ඊළඟ දවසේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කරන්න වගේ හිත ශක්තිමත් කරගන්න. මුලින්ම යම් කිසි දෙයක් ගැන හිතා ඉන්න එපා. පොඩි ප්‍රමාණයකින් හරි ඉගෙනීම කෙරෙහි පළවෙනි පියවර ඔයා තියන්නේ. දවසින් දවස වැඩ ටික වැඩි කරන්න. මාසයක් විතර යනකොට ඔයාටම තේරෙයි මම හුඟක් වැඩ කරලා තියෙනවා කියලා. පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න. නේද? මේ ලෝකේ විශාල දේවල් බිහි වෙලා තියෙන එකවර නෙවෙයි. මම දන්නවා ඊජිප්තුවේ තියෙන පිරමීඩ දවසින් බිහි වෙච්ච නෙවෙයි, අවුරුදු ගාණක් මහන්සි වෙලා තියෙනවා. පොඩි දේවල් කර ගැඩොලෙන් ගැඩොල තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඉතින් සර්ණමාලි සෑය බලන්න අපේ රටේ තියෙන මේ විශාල සෑය නිර්මාණය වෙන්නේ කොටසින් කොටස එකවර නිර්මාණය වෙන්නේ. සර්ණමාලි සෑය නිර්මාණය වෙනකොට පාදම හත්කාරය පොළොව තුලට ගිලා යනවනේ. ඒත් වැඩ නවත්තන්නේ මිනිස්සු අදිෂ්ඨානයෙන් යුතුව වැඩ කරලා ගඩොලෙන් ගඩොල අර විශාල මහා සෑය නිර්මාණය කිරීම සිද්ධ කරනවා. ඉතින් මට පැහැදිලිව තේරෙනවා මේ උදාහරණ වලින් ලොකු නිර්මාණයක් කරන්න නම් පුංචි පියවරෙන් තමයි ඒක පටන් ගන්න ඕන. එකවර විශාල දේවල් කරන්න බෑ. ඒක නිසා ඔයා පුංචියට පිටුවෙන් පිටුව වැඩි කරගනිමින් පාඩම් කිරීමට අදම හිත යොදවන්න. ඊළඟ එක තමයි ඉවසීම. ඉවසීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මොකද මේ පුද්ගලයෝ ඉන්නවා සමහර පුද්ගලයන් එක සැරයක් දෙයක් කිව් ඇසූ පමණින් මතකයට යනවා. සමහර පුද්ගලයන් දෙසරයක් බලන්න ඕන. සමහර පුද්ගලයන් තුන් සැරයක්. සමහර පුද්ගලයන් 10 සැරයක්. ඉතින් තමන්ගේ මට්ටම තමන් තේරුම් ගන්න. මට මේක 10 සැරයක් බැලුවොත් තමයි මට මේක තේරෙන්නේ. ඒක තමයි 10 සැරයක් මේක හොඳින් කියවන්න ඕන. මම මේක 5 වතාවක් බැලුවොත් තමයි මට හොඳට මතක හිටින්නේ. මට මේක 3 වතාවක් බැලුවොත් තමයි මට මේක හොඳට මතක හිටින්නේ. ඉතින් මේ වගේ තමන් ගැන තමන් දැනගන්න ඕන. ඒ දැනගෙන අන්නේ විදිහට කටයුතු කරන්න ඕන. පුතේ දැන් ඔයා සෙල්ලම් කරන්න ගිහිල්ලා අතක් කැඩෙනවා. ඉස්සෙල්ලා ගිහිල්ලා අතක් කැඩෙනවා. දැන් ඔයාට පුතේ මේක අත හොඳ කරගන්න ආසාව තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කෙරෙහි අවධානයෙන් ඉන්නේ නැද්ද? ඉන්නවා. ඒකට පියවර කරන්නේ නැද්ද? අනුගමනය කරන්න බෙහෙත් බඳින්නේ ඒ දේවල් කරන්නේ නැද්ද? කරනවා. හැබැයි ඔයාට ආසාව තිබූ පමණින්, අවධානය තිබූ පමණින්, ඒ සඳහා බෙහෙත් කළ පමණින් ඒ ෂණයෙන් අත හොඳ වෙන්නේ නැහැ නේ පුතේ. යම් කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඉගෙනීමෙදිත් එහෙමයි. සමහර අය එක වතාවක් පාඩම් කිරීම නිසා මතක හිටිනවා. සමහර අය දෙවතාවක්, සමහර අය තුන් වතාවක්. ඔය විදිහට සමහර කෙනෙක් ඉන්නවා 10 වතාවක් පාඩම් කරන්න ඕන. ඉතින් පුතේ මෙයා මේක මේ විදිහට ඉදිරියට අනුගමනය කරගෙන ගියොත්, මාස ගාණක් අකණ්ඩව කරගෙන ගියොත් අර 10 වතාවක් ඕනේ නැහැ තවත්.
දෙවතාවෙන් තුන්වතාවෙන් සමහරට පළවෙනි වතාවෙන්ම වාට පුළුවන් වෙයි ඒක මතක තියාගන්න. මොකද මොලේ ඉගෙනීම කෙරෙහි දැන් ඩිංග පුරු වෙමින් පවතින නිසා. ඉතින් පුතේ මේ කාරණා පහ ජීවිතේ කරන්න. වා ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් වෙනවාමයි. ආයි මම මතක් කරන්නම්. ඉගෙන ගන්න ආස වෙන්න. අවධානය යොමු කරන්න. තමා ගැන විශ්වාසය තියන්න. කරන වැඩ කොටස ගැන සතුටු වෙන්න. ඉවසීමෙන් ඉගෙනීම කරන්න. ඉතින් මේ පියවර පහ කරන විට ඔයාලට පුළුවන් වෙනවා අනිවාර්යෙන් ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙන්න. ආදරේ දුවේ පුතේ ඉතින් අද දවසේ කතා කරේ ඔයාලට ඉතාම වැදගත් මාතෘකාවක්. ඉතින් මේ වගේ තොරතුරු පිළිබඳව ඔයාලට දැනගන්න ඕන නම් මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ යාළුවන්ටත් මම ආයෙසරයක් මතක් කරනවා ඔයාගේ යාළුවන්ටත් මේ channel එක ගැන දැනුවත් කිරීම සිද්ධ කරන්න. මේ channel එකේ පාඩම් වලට අදාළ වීඩියෝ link ඔයාලට ලබා දීම සිද්ධ කරන්න. ඉතින් ලබන සතියේ මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකන් ඔය සියලු දෙනාට සුබ සතියක්. ආයුබෝවන්.